සැනසුම් සුව මට ගෙන දෙනිතිනේ ඉවසුම් නැති දුක් එහෙලෝ සිටිනේ ගුණයෙන් පැඳොමෙන් කරනට බැතිනේ අවසර වඳිනට පිය ගුණ නිතිනේ අපමණ සෙනෙහස දුන්නු තාත්තා නිතරම දුක් ගිනි විඳපු තාත්තා කතරට වැහෙඳෝ වගේ තාත්තා මගේ දිවි සැනසූ මගේ තාත්තා කුස තුළ වැඩෙනා දින සිට අම්මා රැකගත්තේ නුඹ පනවෙන් දෙන්නා නරකක් සිදුවන්නට නොම දුන්නා තාත්තගේ ලොව උනේ අපි දෙන්නා බිහිවුණු දාමේ ලෝකෙට මාව දුටු විට හැඬෝ බාලෝ මුලින්ම මාව දෝතට අරගෙන සිඹෙමින් මාව තුරුලට ගත්තේ සෙනෙහින් මාව ඉපදුණු දා සිට දරුවන් පමණේ තාත්තගේ ලොව දරුවන් නමිනේ හැම සැප සම්පත් නිතෙපම ලැබෙනේ සෙනෙහස උතුරා ගඟුලක් සැදෝනේ හිමිදෙරේ උදයේ අවදිව කලින් දවසේ මෙහෙයට යයි වෙග වෙගසින් දාබිඳු හෙළමින් දුක් විඳ වෙසෙසින් කුස පුරවන්නට වෙහෙසුනේ නිතැතින් අවැසි නොතකා සැම දුක් වින්දේ නිම්නැති සෙනෙහෙන් හදවත රැන්දේ කිරිකැටි සුරතල් පුතුසේ රැන්දේ මිහිරැති ආදරයෙන් සිත බැන්දේ තාත්තා දින සති පැය කැප කරමින් වෙහෙසි අපමණ දරුවන් වෙනුවෙන්
දරුවගේ දැසේ සතුටක් දකිමින් හිනහුනේ හැම විට වෙහෙසත් සඟවන් ලෙඩක් දුකක් ඇතිබුණු හැම විටදී උදේ දවල් නෑ රෑ මැදි එමෙදී අරන් වඩාගෙන දෙපායට දිරිදී රෝහල වෙත අරගෙන දුව ඇවිදී අකුරු කරන්නට පාසල් යවලා ජයක් ලබන්නට ලෝකයේ දිනලා විඳි දුක් ගැට හැම අමතක කරලා පුතු සිත දෙමත් කරවයි සිඹලා වැරදි වැඩක් යාලේ නොම කරවන්න නිවැරදි දේ මෙය සිහියට ගන්න කෝටුවේ සැර අමතක නොකෙරෙන්න තාත්තා වරදට දඬුවම් දුන්න ලේකිරෙනු පමණයි නුඹගේ අම්මාසේ අප රැකගත් නිබඳේ දුන්නා ඔබදන් නිතරම ගුරුසේ ඉරබටු තරුවයි තාත්තාපගේ හේනෙ පැලේ තනිවම දුක් වින්දා මහමග ගිනි අවුවේ දෙවිරන්දා දාබිඳු හෙළමින් දරුවන් හින්දා දිවියම කැප කළේ සෙනෙහස හින්දා අරගෙන රස මාස පුලුගෙන දෙන්නේ පොත්පත් ගෙන විත් දිරගන්වන්නේ උකතෙක් වෙන්නට මං සලසන්නේ දරුවන් ගැන රැසින මවන්නේ සුළඟේ සුවඳත් තන්න තාත්තා වරදක් වෙන තැන පෙන්නු තාත්තා මෙත් මුදිතාවෙන් පිරුණු තාත්තා
සිතු පැතු සම්පත් දුන්නු තාත්තා වරදට දඬුවම් දුන්නට සැරවේ සිත හඬන වාරතුන් යම සැඟවේ දුන්නොව දන් රස කවිපල සැඟවේ කඳුළු නැගෙන්නේ අදටත් සීවේ වේදාරෝවන් ලොකුවෙන්නේ ඔට්ටුනු පලන් රජුසේම දකින්නේ දිනුදාලෝකය සිත පොතොගන්නේ සෙනෙහස පමණයි තාත්තා දෙන්නේ වැටුනත් නැගෙටෙන්නට අතදීලා පැරදුම දිනුමත් එක බව කියලා සිත දුක නිවුමට හිස මගේ සිඹලා තාත්තා දුන්නේ සැනසුම් සදලා දරුවන් දෙනවද සියල්ල පූලා අහිතක් නැහැ කවදාවත් හිතලා දාරක සෙනෙහෙන් හදවත පිරීලා තාත්තගේ තැන නැහැ සම කරලා දෙවියන් වැන්දාත් නොදකින දැසට දෙවියන් ඉන්නේ ගෙදරය සැමවිට ඉල්ලන දේගෙන විල්ලා දුන්නට මදිවෙයි වැන්දාත් උදයට සවසට වැහැරේ ගත පොත් පල වෙන දවසට නැතිවීවාරුව ගත වෙවුලන කොට අතහැර දමමින් මහලු මාඩමකට තාත්තගේ සිත නොරිදෙනු කිසිවිට
කැතකුණු අතගා අප හැදෝ හින්දා රජ සැප සම්පත් දේ හැදෝ හින්දා සෙවනැල්ලක් සේළඟ පොන් හින්දා ඒ ගුණ සලකනු සෙනෙහසරන්දා යන එන මඟ තොට විපත් නොවේවා ලෙඩ දුක් සංකාවක් නොම වේවා හැම සැප සම්පත් නිතර ලැබේවා තාත්තලා හැම මතු බුදු වේවා සිතට නෙතට ප්‍රිය දයෝපන් ළඟවී ගතට සුවය නීතේ නිතේ පෙම අත්වේ දිගාසිරින් සැප සතුටින් සෙත්වේ නිවන් දකිත්වා තාත්තේ බුදුවේ තාත්තගේ සිත දුක් දොරවේවා තාත්තගේ අගයත් වැටේවා තාත්තගේ ගුණ කඳ සිහිවේවා තාත්තා කිසි දින තනි නොම වේවා බල ඇති සක්‍රවියෝ අසත්වා සතරවරම් දෙව් රජවරුමා කළ පින් ගනිත්වා වැස්සවලහක දෙවියෝ වස සඟවා ගනිත්වා තිස්තුන් කෝටිය දෙවියෝ බැල්ම හෙලා බලත්වා වැස්සවලහක දෙවියෝ වැසි සඟවා ගනිත්වා තිස්තුන් කෝටිය දෙවියෝ බැල්ම හෙලා බලත්වා වී ඇතිනම් යම් වරදක් අපට සමා ලැබෙත්වා රළු ගංදිය යලි බොර කර දඩුවම් නොම කරත්වා පිහිටට එන දෙවිවරු වැනි මිනිසුන් රැක ගනිත්වා කළු අහසට හිරු වැඩලා දුක වියලා දමත්වා පිහිටට එන දෙවිවරු වැනි මිනිසුන් රැක ගනිත්වා කළු අහසට හිරු වැඩලා දුක වියලා දමත්වා අසරණයින් රැක ගන්නට බැල්ම හෙලා වඩිත්වා දුක දුරු කර යලි නැගිටන වීරිය ඇති කරත්වා හෙට එළි වෙන මතු දවසට සුබ සිහිනය දකිත්වා මගේ මිනිසුන් හා දේශය සුවපත් වී රැකෙත්වා හෙට එළි වෙන මතු දවසට සුබ සිහිනය දකිත්වා මගේ මිනිසුන් හා දේශය සුවපත් වී රැකෙත්වා මගේ මිනිසුන් හා දේශය සුවපත් වී රැකෙත්වා මගේ මිනිසුන් හා දේශය සුවපත් වී රැකෙත්වා පින්වත් ශ්‍රාවකයනි, ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන
ඉතා දීර්ඝ එකක්. මේ ජීවිතය ඉතා දුක් සහිත එකක්. තරුණකම වයසට යාමෙන් අවසන් වනවා. නිරෝගිකම ලෙඩවීමෙන් අවසන් වනවා. ජීවිතය අවසන් වන්නේ මරණයෙන්. මේ සියලු දුක්වලට හේතුවන තණ්හාව නැති කර දැමිය යුතුයි. මේ අමා මහ නිවන අවබෝධ කරගන්න ඔබේ සිත මෙහෙයවන්න. ඒ සඳහා වීර්ය කරන්න. සීල සමාධි ප්‍රඥා තුලින් කෙලෙස් පැමි සිඳ දමන්න. එවිට සියලු දෙනාට ඒ සදාකාලික වූ විමුක්ති සුවය ලැබිය හැකි. සසර දුකින් ඔබට අත්මිදිය හැකි. සිල්වතෙක් යම් නිවසක වාසය කරනවා නම් ඒ සිල් රකින්න කෙනා නිසාම දෙවියන්ගේ ආකර්ෂණය ඒ ගෙදෙට්ට ලැබෙනවා. මාතලී රතාචාර්ය දේවපුත්‍රයත් එක්ක ගමනක් යන්න ලැහැත් වෙලා සක්දිවිඳු මේ මනුලොව පැත්තට වෙන්දි මාතලී ඇහුවනේ දේවේන්ද්‍රය මනුලොවේ සිට ඔබට වඳිද්දී ඔබ මනුලොවට වඳින්නේ කුමකටද? මාතලී මේ මනුස්ස ලෝකේ ඉන්නවා තෙරුවන් සරණ ගියපු උපාසක උපාසිකාවෝ. සිල් පුරන උපාසක උපාසිකාවෝ. ආන් ඒ අයට මාගේ වැඳුම වේවා. දෙවියන්ගෙන් වැඳුමුත් ලැබෙනවා නම් ඒ ස්ත්‍රී පුරුෂයාට දෙවියෝ රකින්න එක ගැන කවර කතාවද? ඒ නිසා ඔයාලගේ ගෙවල් සිල්වත් ගෙවල් කරගන්න සීලයක් එක්ක අපි නාකි වෙමු. අපේ ජීවිත දි รา පත් වෙලා ගොඩ ගන්න බැරි තැනට අපි යනවනේ. අපි සීලයක් එක්ක යන්න.